හලෝ කොහොමද? අද අපේ අවුරුදු උත්සවයේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳටම වැස්ස. ඉතින් අද අපිට සිද්ධ වුණා ඒ හින්දා පළවෙනි වතාවට ඉන්ඩෝ අවුරුදු උත්සවයක් ප්ලෑන් කරන්න. ඒ හින්දා අපි ටක් ගාලා එළිය තිබිච්ච ටික අරගෙන ඇවිල්ලා අපේ ඇක්ටිවිටීස් වෙනස් කරලා ඉතින් අද පළවෙනි වතාවට ඉන්ඩෝ අවුරුදු උත්සවයක් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඔයාලගේත් අවුරුදු උත්සවවලට මෙහෙම වුණොත් ඔයාලටත් අදහසක් ගන්න එක්ක ඉතින් මේ විස්තර ටික අරගෙන එන්න හිතුවා. ඉතින් අපි බනිස් කෑම වෙනුවට අපි ලස්සන කොකිස් හැදුවානේ මේ සැරේ. ඒ හින්දා අපි කොකිස් කෑම ලෑස්ති කරා. එතකොට මේ තියෙන්නේ අපේ හැදුවානේ විබර. ඒක එච්චරම සාර්ථක නැහැ. ඉතින් බබාලානේ හැදුවේ. ඒ හින්දා කැඩුනා. ඒගොල්ලෝ හදපු අනෝදමල් පනා කෑවුම්, ඊළඟට කොණ්ඩ කෑවුම්. ඊළඟට ඒගොල්ලන්ට ගහන්න අපි ලෑස්ති කරලා තිබුණු වාසනා මුට්ටි ටික තමයි මේ තියෙන්නේ. ඉතින් වාසනා මුට්ටිය නෑ. මොකද එළියේ වහින හොඳටම ඕගොල්ලන්ට හරවලා පෙන්නුවොත් හොඳටම වැස්ස. ඉතින් ඒක නිසා අපි වාසනා මුට්ටිය වෙනුවට ලෑස්ති කරා බැලුම්. අපි ලෑස්ති කරා බැලුම් ගහන්න පුළුවන්. ඒ කියන්නේ බැලුම් පුපුරවන්න. අපි එතකොට අපි බොඩි ඇණයක් හයි කරපු පොල්ලක් දෙනවා. එතකොට ඒකෙන් බැලුම් පුපුරවන්න තමයි තියෙන්නේ. වැඩිපුර පුපුරපු කෙනාට chance එක හම්බ වෙනවා. ඉතින් ඒ වගේ පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරලා තමයි අද අවුරුදු උත්සවය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ කොට්ට පොර අපිට අද ගහන්න බෑනේ ලෙස්සනවානේ. ඒක නිසා අපි ලෑස්ති කරා තනි කකුලෙන් හිටගෙන ඇතුලේ කොට්ට පොර ගහන්න. රබාන රත් වෙලා නම් මදි වුණාට රබ ඇතුලේ තියලා අවුරුදු උත්සවය කරගෙන යන්න තමයි බලන්නේ. ඊළඟට හැන්දමද දෙහි ගෙඩිය හරි, ඊළඟට පාන් පිටි ටික හරි, සංගීත පුටු සහ තොප්පි කරන්න පුළුවන්, කඹා දෙන්න පුළුවන්. අපි උත්සාහ කරනවා කඹා දෙන්න. ඉතින් දැන් ඕගොල්ලන්ටත් ඉස්සරහදී අවුරුදු වලදී මේ වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්. එතකොට මම දවස් දෙකකට විතර කලින් ආටිකල් එකක් දැම්මා. ඔටිසම් හා සෙන්සරි ගැටලු තියෙන අපේ දරුවොත් එක්ක මේ වගේ උත්සව කාලයකදී අපි කලබල නැතුව වැඩ කරගන්නේ කොහොමද? ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ට මේ සංවේදන ආශ්‍රිත ක්‍රියාකාරකම් ටික කරන්නේ කොහොමද කියලා. ඉතින් ආටිකල් එක කියවලා බලන්න. ඒතර ඒකේ තියෙනවා අන්තිමටම මම කියලා පර්ෆෙක්ට් අලුත් අවුරුද්දක් හෝ පර්ෆෙක්ට් උත්සවයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඉතින් දැන් අද මේ පේනවනේ. ඉතින් ඒ වගේ අපිට අර හැම වෙලේම බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතන දේ හැම වෙලාවම හරියටම වෙයි කියලා. ඒතර එහෙම නොවුනොත් අපිට පොඩි බෑකප් ප්ලෑන් එකක් තියෙන්න වෙනවා. අපි කොහොමද ඒක මොඩිෆයි කරලා ඒක වෙනස් කරගෙන කරන්න කියලා. මොකද නැත්තම් බබාලා ඩිසපොයින්ට් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දුක හිතෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයකට අද අපි ලෑස්ති කරලා තියෙන්නේ අවුරුදු 5න් උඩ ඔටිසම් සහ අධික්‍රියාකාරී දරුවන්ටගේ අවුරුදු උත්සවය. එතකොට ඒක දැන් අද තියෙන නිසා ඒගොල්ලන් අද ඉස්කෝලේ නිවාඩු දාලා ඒක ඉස්කෝලේ ගිහින් නැතුව තමයි ආවේ. අපි ඒක අදට දැම්මේ හෙට උඟක් ඉස්කෝලවල අවුරුදු උත්සව තියෙන නිසා. එතකොට ඒගොල්ලන් ඉස්කෝලෙත් නොගිහින් අවුරුදු උත්සවය ගැන ලොකු බලාපොරොත්තුවක් එක්ක අවුරුදු කුමාරයා අවුරුදු කුමාරි වෙන්න බලාගෙන ඒගොල්ලෝ ඇවිල්ලා ඉඳෙද්දී වැස්ස කියලා අපිට මේක කල් දාන්න බෑ. ඒ වගේම අපිට තියෙන ටයිට් ෂෙඩියුල් එකේදීත් කල් දා ගන්න බෑ. දැන් උදාහරණයකට හෙට අපි මීගමුවේදී චූටි බබාලා, ඒ කියන්නේ අවුරුදු 5ට අඩු චූටි බබාලාගේ අවුරුදු සැමරුම තියෙනවා. ඊළඟට 12 වෙනිදා ඊළඟ ඊට පස්සෙන්දා මීගමුවේදීම 5ට වැඩි ලොකු බබාලාගේ අවුරුදු උත්සවය තියෙනවා. ඉතින් ඒකට හරි ටයිට් ෂෙඩියුල් එකක් නේ යන්නේ. ඒතර වැස්ස, අවුව, ගිනි කඳු ඒවා කියලා අපිට බෑ මේවා මග හරින්න. ඒ වගේම දරුවෝ ඩිසපොයින්ට් වෙනවා. මොකද ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැනේ. ඒගොල්ලන්ට තේරෙනවා ගොඩක් අඩුයි. ඒගොල්ලොම බලාපොරොත්තු වෙන්නේ අනේ අද මට තෑගි හම්බෙයි. අද මට සතුට වෙන්න පුළුවන්. එහෙම කියලානේ. එතකොට ඒගොල්ලන්ව ඩිසපොයින්ට් නොකර අපිත් ඩිසපොයින්ට් නොවි, අපි 아무තුවෙන් ස්ට්‍රෙස් නොවි මේ වගේ සිටුේෂන් එකක් හැන්ඩල් කරගන්න ඕනේ පුළුවන් හැටියට. එතකොට චුට්ටක් හිතලා නිර්මාණශීලී හැකියාව අපේ මොලේ තියනවානේ. ඒක මේ භාවිතා කරලා පොඩි වෙනස්කම් කරලා හැබැයි අපිට ඒ අදාළ කුසලතා ටික, අදාළ ගේම්ස් ටික, අදාළ සතුට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් පෙන්වෙ චුට්ටයි තව හිතමින් පවතිනවා. තව බීම බොණ්ඩ තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒවා ඉන්ඩෝ අවුට්ඩෝ ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒක නිසා සෑහෙන තව ගේම්ස් ටිකක් තියෙනවා. ඒ ටික අපි කොහොමත් කරනවා. අර අවුට්ඩෝ එකේ ලෑස්ති කරපු කීපයක්ම අපි ඉන්ඩෝ එකට ගෙනෙල්ලා ඉන්ඩෝ එකට හරියන විදියට මොඩිෆයි කරලා හැබැයි අපි කරගෙන යනවා. ඉතින් ඔයාලා ප්‍රාර්ථනා කරන්න මේ වැස්සේ අවුවේ නෙමෙයි වැස්සේ අඳුරේ සීතලේ කරන අපේ පළවෙනි ඉන්ඩෝ අලුත් අවුරුදු උත්සවය සාර්ථක වෙන්න කියලා ඔයාලා අපිට විශ් එකක් දෙන්න. මම විශ් කරනවා ඔයාලගේ අවුරුදු උත්සව වලට අකරතැබ්බ අඩු වේවා කියලා. ගිහින් එන්න.